RSI divergence සහ candlestick pattern use කරලා entry එකක් ගන්න විදිහ මේ වීඩියෝෙන් බලමු. එතකොට ඔයාලට පේනවා මෙතන මාකට් එක අප් ට්‍රෙන්ඩ් එකක ඇවිල්ලා ඩවුන් එකට චොච් එකක් දීලා මාකට් එක රෙසිස්ටන්ට් ලයින් එකට රීට්‍රේස් වෙලා තියෙනවා. එතකොට මෙතනදී කන්ෆර්මේෂන් දෙකක් තියෙනවා මාකට් එක ඩවුන් වෙනවා කියලා. ඊළඟට අපි ලෝ ටයිම් ෆ්‍රේම් එකකට යන්න ඕන. එතකොට ඔයාලට පේනවා මෙතන මාකට් එක රෙසිස්ටන්ට් ලයින් එක ටච් වෙනවත් එක්කම bearish divergence එකක් හැදලා තියෙනවා. ඒකත් එක්ක ඔයාලට පේනවා මෙතන තව bearish engulfing candle එකකුත් හැදිලා තියෙනවා. එතකොට bearish engulfing කියන්නේ මාකට් එක රිවර්ස් වෙනවා කියන හොඳ කන්ෆර්මේෂන් එකක්. එතකොට අපිට මෙතනදී ඔක්කොම කන්ෆර්මේෂන් හතරක් තියෙනවා. ඒ කියන්නේ අපිට දැන් මෙතනින් entry එක ගන්න පුළුවන්. එතකොට මම stop loss එක මෙතන high එකෙන් තියාගන්න. එතකොට අපිට target විදියට මේ low එක තියාගන්න පුළුවන්. ඉතින් මාකට් එක අපි තියපු ටාගට්ස් වලටම ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වගේ එන්ට්‍රි එක තනියම ගන්න තැනට ඉගෙන ගන්න කැමති නම් මේ වීඩියෝ එකට ස්කේල් කමෙන්ට් එකක් දාන්න මම ඔයාලට හෙල්ප් කරන්න.